අපේ YouTube එකේ තියෙන අපේ කමඩි වීඩියෝ එකක් අපේ එක බලන්න පුළුවන් ලකයිසිකයික බලන්න පුළුවන් සිරිලයික බලන්න පුළුවන් එහෙම තමයි අපි හැමෝම මෙච්චර කල් බැලුවේ. හැබැයි අපි ඔක්කොම එකතු වෙලා කරපු වෙනස් විදිය කතාවක්. මේක ඇතුලේ ත්‍රාස්‍ය, භීතිය, කුතුහලය, ඒ වගේම සිනහව හැම දෙයක්ම තියෙන චිත්‍රපටයක්. ඉතින් මම හිතන්නේ අපිත් පළවෙනි වතාවට චිත්‍රපටිය නැරඹුවේ අද තමයි. ඉතින් ලොකු සන්තෝෂයක් තියෙනවා. මොකද කට්ටිය ඔක්කොම එකතු වෙලා කරපු වැඩක්. ඉතින් ඒකේ මම හිතන්නේ අර මහන්සියේ ප්‍රතිඵල අද දැක ගන්න හම්බුණා. අද අපි සම්බන්ධ වෙලා ඉන්නේ ඒක තමයි මේක චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයත් එක්ක. ඉතින් අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා ආදරණීය YouTube දෙපළක් ජනයි ප්‍රියයි. කොහොමද අයියේ මොනවද මේ දවස්වල වැඩ කටයුතු සහ අලුත්ම චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය අද චිත්‍රපටය ගැන කතා කරමු අපි. ඉතින් මේ දවස්වල තියෙන අලුත්ම වැඩේ තමයි ඒක තමයි මේක චිත්‍රපටිය. ඉතින් අද දවසේ මාධ්‍ය දර්ශනය නිකුත් වුණා. මම හිතන්නේ අපිත් පළවෙනි වතාවට චිත්‍රපටිය නැරඹුවේ අද තමයි. ඉතින් ලොකු සන්තෝෂයක් තියෙනවා. මොකද කට්ටිය ඔක්කොම එකතු වෙලා කරපු වැඩක්. ඉතින් ඒකේ මම හිතන්නේ අර මහන්සියේ ප්‍රතිඵල අද දැක ගන්න හම්බුණා. මොකක් සන්තෝෂයි. ඉතින් 19 වෙනිදා සිනමා ශාලාවට එනවා. ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා. ඇවිල්ලා වාඩි වෙලා නේද hina වෙලා සන්තෝෂයෙන් යන්න පුළුවන් වැඩක් තමයි ඒක තමයි මේක කියලා කියන්නේ. එතකොට ප්‍රියයි මොකද මේ චිත්‍රපටය ගැන හිතන්නේ? ඔව් ඉතින් මේ චිත්‍රපටිය ඇත්තටම දැන් අපි 7 දෙනා එකතු වෙලා කරන්නේ මේක රංජන රාමනායක මහත්මයා ඉන්නවා. ඉතින් තව නළු නිලියෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම අර අපේ YouTube එකේ තියෙන අපේ කමඩි වීඩියෝ එකක් අපේ එක බලන්න පුළුවන් ලකයිසිකයික බලන්න පුළුවන් සිරිලයික බලන්න පුළුවන් එහෙම තමයි අපි හැමෝම මෙච්චර කල් බැලුවේ. හැබැයි අපි ඔක්කොම එකතු වෙලා කරපු වෙනස් විදිය කතාවක්. මේක ඇතුලේ ත්‍රාස්‍ය, භීතිය, කුතුහලය, ඒ වගේම සිනහව හැම දෙයක්ම තියෙන චිත්‍රපටයක්. ඉතින් පවුල හැමෝටම ඇවිල්ලා වාඩි වෙලා සතුටින් නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා 19 වෙනිදා ඉඳලා මේ චිත්‍රපටිය බලන්න එන්න. බලලා ඔයගොල්ලන්ගේ ගුණදොස් අපේ YouTube හරහා අපේ කමෙන්ට් හරහා ඔයගොල්ලන් අපිට කියන්නත් පුළුවන්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ ඒක තමයි මේක චිත්‍රපටිය බලන්න එන්න කියලා.